හායි හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝම වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. අද දෙසැම්බර් 28. දැන් නම් ඉන්නේ ගෙදර. දැන් මම මේ යන්න හදන්නේ ආයි අපේ කැම්පස් එකට. ඒකට හේතුව තමයි අපිට දෙසැම්බර් 29 ඒ කියන්නේ හෙට ඉඳන් ලෙක්චර්ස් පටන් ගන්නවා. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න යාළුවා. ඉතින් එයාගේ නම කුමි. එයා ඉතින් හැමදාම උදේට ඔහොම ජනේලෙ ගාවට වෙලා බලාගෙන ඉන්නවා එයාට බිස්කට් එකක් ගෙනහල්ලා දෙනකම්. අපි විජේරාම හන්දියෙන් බැහැලා ත්‍රීවීල් එකක් අරගෙන තමයි කැම්පස් එකේ හොස්ටල් එක ගාවට ගියේ. ටිකක් හවස් වුණාම අපි ගියා අපේ රෑ කෑම එක අරන් එන්න. හැබැයි ඔය ගියාට කැම්පස් එක ඇතුලේ කිසිම කැන්ටින් එකකින් අපිට රෑ කෑම එක ගන්න ඕනේ නැහැ. මොකද කිව්වොත් ඔය ඉරිදාට කැම්පස් එකේ කැන්ටින් වහලා. ඒ හින්දා අපිට එළියෙන් තමයි රෑ කෑම එක අරන් එන්න වුනේ. මේ ඉන්නේ හැමතිස්සෙම අපේ හොස්ටල් එක ඇතුලේම ඉන්න යාළුවෙක්. අද දෙසැම්බර් 29 වෙනිදා. අද තමයි අපිට ලෙක්චර්ස් පළවෙනියටම පටන් ගන්නෙ. ඉතින් උදෙන්ම අපි ආවා අපේ උදේ කෑම එක ගන්න.
දැන් මේ දවල් වෙලා මං යන්න හදන්නේ මගේ පළවෙනි ලෙක්චර් එකට. මගේ මුල්ම ලෙක්චර් එක විදිහට මට තිබ්බේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි for business කියන එක. ඉතින් ඒ ලෙක්චර් එක තිබ්බේ ITRC ලැබ් එකේ. මේ තියෙන්නේ ඒ ලැබ් එක. ඉතින් ඔය විදිහට මගේ ලෙක්චර්ස් වල පළවෙනි දවසේ ඉවර වුණා. Good morning. ඉතින් ඔන්න අපිට ලෙක්චර්ස් පටන් ගත්තා. ඊයේ තමයි අපිට පටන් ගත්තේ ලෙක්චර්ස්. ඒ කියන්නේ 29 වෙනිදා. අද 30 වෙනිදා. ඉතින් මම තාම වීඩියෝ එක එඩිට් කරන්න පටන් ගත්තේ නෑ. හැබැයි මම හිතන්නේ ලෙක්චර්ස් පටන් ගත්ත දවසේම වීඩියෝස් වැඩි නැතුව ඇති. මොකද ඊයේ පොඩි ප්‍රශ්න ටිකක් වුණා. මට මේ මම ටික ඔයගන්ට කියන්න පස්සේ ඒ කියන්නේ එකක් අපිට දැන් ලෙක්චර්ස් එක පළවෙනි වතාවනේ මට ලෙක්චර්ස් ඉබේ දවල්. එතකොට ඒකට යන්න ගිහින් මම එකක් පරක්කු වුණා. පරක්කු වෙලා ලෙක්චර් එකට යන්න පරක්කු වුණේ නැහැ. හැබැයි මෙහෙන් ලෑස්ති වෙලා එඩිට් කරලා යනකොට මෙතනින් 11 මාට්ට විතර ඇති. එහෙම ගිහින් ඉතින් කන්නත් එපා. ඊට පස්සේ කන්න ගියාට පස්සේ කෑම ඉවරයි කැන්ටින් වල. බත් නැහැ. මම තුන් වෙලම බත් කන කෙනෙක්. බත් නැතුනම මට පොඩක් අවුල්. කොහොම හරි ඕක හින්දා ඉතින් බත් නැතුව ඊට පස්සේ එක කැන්ටිමක් හොයාගෙන ඒකෙන් කෑම එකක් කාලා ගියේ. ඒක ඊට පස්සේ පොඩ්ඩක් අවුල් වුණා කියන රැඟට පණ නැහැ වගේ එහෙම සීන් ටිකක් ආවා. ඊට පස්සේ ඉතින් ලෙක්චර් එකට ඉඳියා පළවෙනි ලෙක්චර් එකට එකේ ඉඳන් 3 වෙනකම්. එහෙම ඉඳලා ඊට පස්සේ මේ එළියට ආවට පස්සේ පොඩ්ඩක් කලන්තේ වෙන්න වගේ කියලා පොඩි අකරතැබ්බ ටිකක් වුණා. ඒක ඊට පස්සේ ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් කන්ට්‍රෝල් එකක් එහෙම බිව්වට පස්සේ ඒ ටික එහෙමම හරි ගියා. ඊට පස්සේ ඉතින් දැන් අද දෙවෙනි දවස. ඊට පස්සේ අපිට එක 3 ලෙක්චර්ස් එකෙන් පස්සේ තව ලෙක්චර් එකක් තිබ්බා 3-5. ඒ 3-5 එක අපිට තිබ්බේ නැහැ ඊයේ. පළවෙනිම දවසේ ලෙක්චර් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් කැන්ටින් එකට ගිහින් රෑ කෑම එකත් අරගෙන තමයි ඊයේ ගෙදර මේ හොස්ටල් එකට ආවේ. ඊට පස්සේ දැන් මේ දෙවෙනි දවසේ ලෙක්චර්ස් වල 30 වෙනිදා. අදත් කැම්පස් එකේ ලෙක්චර්ස් නැති කතාවක් යනවා. අපි හරියටම දන්නේ නැහැ මොකද්ද කියලා. දැන් පොඩ්ඩකට එක ලෙටර් එකක් නම් අහවා. ඒනොත් ඉතින් තාම දන්නේ නැහැ හරියට විස්තරයක්. මට වෙන වැඩ ටිකක් කරගන්නත් තියෙනවා. මම ඉතින් ඒකටත් එක්ක යනවා. ඒ ටිකත් කරගෙන උදේට කාලා ඉතින් ආයි ලෙක්චර් එකක් ගන්න නැති වුණා හොස්ටල් එකට එනවා. අද උදේ ඉඳන්ම ලෙක්චර්ස් තියෙන දවසක්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා අද. ඉතින් කිව්වා වගේම එදා මුළු දවසම කිසිම ලෙක්චර් එකක් තිබ්බේ නැහැ. ඉතින් උදේට කෑවා කාලා එහෙම ඉතින් දැන් ආයි හොස්ටල් එකට යනවා. ඉතින් අද ලෙක්චර්ස් නැහැ එකක්වත්. ඉතින් දවල්ට කන්න තමයි ඉතින් එළියට එන්න තියෙන්නේ. ඉතින් වැඩ ටිකක් කරගන්නත් තියෙනවා. ඉතින් ඒ ටිකත් කරගෙන ඉතින් ඉන්න හොස්ටල් එකට එලා අද දවසේ. තමයි ඉතින් දැන් හවස් වෙලා. ඉතින් අද දවසම ලෙක්චර්ස් තිබ්බේ නැහැනේ. දැන් ඉතින් නාලා කරලා ඉතින් ඉන්නවා. දැන් ආයි අපිට හෙට තමයි ආයි ලෙක්චර්ස් තියෙන්නේ. ඔයාලට සද්දයක් ඇහෙන්නේ නැති මම මේ වීඩියෝ එකක් බලන ගමන් ඉන්නේ YouTube එකේ. ඉතින් අද දවසේ නම් ඉතින් එච්චර විශේෂ දෙයක් වුණ නැහැ. හෙට තමයි ඉතින් ආයි ලෙක්චර්ස් තියෙන්නේ. හෙට ලෙක්චර්ස් තියෙන්නේ උදේ නැහැ. හවස තමයි තියෙන්නේ.
අද ලෙක්චර්ස් වල තුන්වෙනි දවස. අද දෙසැම්බර් 31 වුණ අද තමයි ලෙක්චර්ස් පටන් ගත්තට පස්සේ ආ ටිකක් මේ නිදහසේ යන්නේ. ඒ කියන්නේ නිදහසේ කියන්නේ මම කියවනේ පළවෙනි දවසේ අර මේ අර පරක් වෙලා ගිහින් පරක් වෙලා කියන්නේ ලෙක්චර් එක නෙමේ මේ ලෑස්තියෙන් ටිකක් පරක් වෙලා කන්න එහෙම බැරි වෙලා එදා පොඩ්ඩක් අවුල් වුණා පළවෙනි දවසේ. ඊට පස්සේ මේ දෙවෙනි දවසේ ඊයේ ඉතින් ලෙක්චර්ස් තිබ්බේ නැහැනේ අපිට. ඒ හින්දා ඉතින් ඊයේ එච්චර අර නිකන් මොකද්ද වෙන්නේ වගේ ගන්න. ඉතින් ලෙක්චර්ස් පටන් ගත්තා ඒ හින්දා මේ අර යන් දවසේ නිකන් කිසි ගතියක් නැහැ වගේ. ඔන්න අද තමයි නිකන් හරියටම ෆ්‍රී එකේ හොඳට ලෑස්ති වෙලා ගියසස්චික හොඳට ලෑස්ති වුණා. ඒ වුණාට අද තමයි අර නිකන් හරියටම අද ඔන්න කැම්පස් එකට තමයි මේ යන්නේ. අද තමයි ඔන්න ලෙක්චර්ස් වලට යනවා. අර නිකන් ඒ වගේ අමුතු ෆීලිං එකක් තියෙනවා. අද එන සතුටින් ඉන්නේ. මට මේ දැන් මේ උදේ දැන් වෙලාව 8:52යි. මේ මම මේ උදේ ගියාට මට දැන් උදේ නැහැ මට තියෙන්නේ හවස. උදේ ආවේ පළවෙනිම දවසේ ලෙක්චර් එකෙන් ඉගෙන ගත්ත පාඩම හින්දා. දවල් වෙලා ගියාම කෑම නැති වෙනවා. සහ මේ අර දවල්ටම ලෑස්ති වෙන්න ඉඳියාම මේ ටික කලබලයි. දැන් මේ උදේ එන්න ගිහිනුත් දැන් මේ උදේට කන්න යන්න එනට මේ බෑග් හදන්නයි අරව මේව කරන්න ගියාම මතක නැහැ මොනවද ගන්න ඕනේ මොනවද මේ දාලා ගියේ ඒ වගේ දේවල් මතක නැහැ. ඉතින් කොහොම හරි අවුලක් නැහැ. දැන් මේ සැරේ ලෑස්ති වෙලා දැන් මේ යනකම තාම උදේට කාලේ නැහැ. දැන් උදේට කන්න යන්න ඕනේ. සුපුරුදු වගේ කැලේ කඩේට තමයි ඉතින් මේ කැලේ කඩේට යන හේතුව මේක මාර මහන්සි මේ කඳු දෙක නැගලා එනකොට උඹලට මං හතියාරිනව නේද ඇහෙන්නේ. දාඩියක් දානවා. කියන්නේ අපේ ගෑල් ළමයිගේ හොස්ටල් එකේ ඉඳගෙන කඳු දෙකක් නගින්න ඕනේ. ආයි කැම්පස් එකට යන්න ඕන. මේ වගේ මේ එක පිට්ටනිය දැන් මේ දෙවෙනි පිට්ටනිය. පල්ලෙහා තව තියෙනවා තව එකක්. ඒකත් පහු කරලා මේකත් පහු කරලා තමයි කැම්පස් එකට යන්න තියෙන්නේ. ඉතින් උදේට නාලා කරලා ක්‍රීම් ගාලා පර්ෆියුම් ගහලා මොනවා කරලා ආතට නැහැ. මේක නගිනකොට ආයි දාඩිය දාලා ඔක්කොම වෙලා ඉරයි. කොච්චර හිමින් ගියත් වැඩක් නැහැ. කොහොමද දාඩිය දානවා. මේ ඉතින් දැන් මේ යන්නේ කැලේ කඩේට උදේ කෑම ගන්න. කැලේ කඩේට යන්න හේතුව තමයි හැමදාම මේ මෙතනින් යනකොට මේ ගර්ල් හොස්ටල් එකෙන් දැන් එළියට ආවිලා කැම්පස් එකට අපි මුලින්ම යනකොට හම්බෙන කැන්ටිම ඒක. ඉතින් ඒක ළඟ හින්දා ඉතින් ඒකට ගිහින් කාලා තමයි අර හෙට යන්නේ. ලෙක්චර්ස් තියෙන වෙලාවට නම් ඉතින් ඒ හරිය මැද තියෙන කැන්ටිම එකකින් කනවා. ඒ හැරෙන්න උදේට නම් ගොඩක් වෙලාවට මේකට තමයි යවෙන්නේ. අපි එහෙනම් ගිහින් බලමු අද දවසේ මොනවද වෙන්නේ කියලා. කාපුවලේ ඉඳගෙන මම දැන් කැම්පස් එක වටේ ඇවිදිනවා ඉවරන්නේ එකම පාරේ එහෙම යනවා ආයි අනිත් පැත්තෙන් යනවා ආයි යනවා දැන් මගේ යාළුවෙක් එනවා කිව්වා. එයාත් මගේ ගෲප් එකේම ඉන්නේ. ඒ කියන්නේ මේ අපි දැන් එකම ලෙක්චර් ගෲප් එකේ පාර මේ මම උදෙන් ආවා කියලා කිව්වම එයාත් කිව්වා එන්නම් කියලා. තාම ආවේ නැහැ එයා. මේ එයා හැමෝත් ඉතින් කරන්නේ ඇවිදින එකම තමයි. මේ ඉතින් ඇවිද ඉන්නවා මේක වටේ දැන්.
පස්සේ නම් මේ තිබ්බ මේ ලොකුම අර නිකන් ආසාවක් තමයි මේ බැංගල් එක ගන්න එක. අද ගත්තා ඒක. අද ඉතින් නිදාසේ ඇවිද ඉන්න දවසනේ. මේ ඒ යනකොට මේ අයියලා ටිකක් එතන විකුණ ඉඳිය මේ බැංගල් එක. මම ඉතින් ගත්තා ඒක. ඒක හරි පැත්ත නෙමෙයිද මන් දන්නේ දාගෙන ඉන්නේ. ලස්සනයි නේ ඒක. අපි දැන් ගිහින් දවල්ට කෑවා. දවල්ට කාලා දැන් ඉතින් වෙලාව 12:11 විතර ඇති. මේ 11 විතර නෙමෙයි 12:11 තමයි. මේ දැන් ඉතින් අපි දෙන්නගේ නේල මං කියපු යාළුවා ඇවිල්ලා ඉන්නේ දැන්. අපි දෙන්නත් එක්ක ඉතින් කාලා දැන් ඇවිල්ලා තින්නේ මේ අපිට ලෙක්චර් එක තියෙන තැනට. තාම ඉතින් නැහැ එකට විතර තියෙන්නේ. මේ ඉතින් කලින් ආවා ඒ වෙලාවෙත් ඉතින් ඇවිද ඉඳියානේ. මේ බොරුවට දාරිය දා ගන්න ඕනේ නේ ඇවිදලා. ඒ පාර ඉතින් දෙන්නත් එක මෙතනට වෙලා ඉන්න කවුරුත්ම නැහැ ඉතින්. දෙන්නත් එක ඉන්නවා ඉතින් මෙතනට වෙලා දැන්. අපිට මේක මේ හෝල් එකේ තමයි අපිට ලෙක්චර් එක තියෙන්නේ. ඊට පස්සේ මේ මෙතන මෙහෙම කබඩ් තියෙනවා අපිට ඇතුළට බෑග් අරන් යන්න බෑ. ITRC ලැබ් කියන එකේ තමයි අපිට දැන් තියෙන ලෙක්චර් එක. ඒකට බෑග් අරන් යන්න බෑ. බෑග් මේවා තියලා යනවා ලොකර් වල. මේ විදිහට ලොකර් තියෙනවා. ඉතින් මේවට දාලා යන්න ඕනේ. සෙරප්පු දාගෙන යන්න බෑ. සෙරප්පු සපත්තු මොකුත් බෑ. ඒවත් තියලා යන්න ඕනේ. වතුර බෝතල් එහෙම අරන් යන්න බෑ. අපි එදා පොට් නම් ඉතින් අරන් ගියා ඇතුළට. ඒවෙත් මුකුත් ලිව්වේ නැහැ වැඩිය. මේ ඊට පස්සේ මේ ඉතින් ওই ටික තමයි වෙන්නේ. මේ තියෙන්නේ අපේ අද තියෙන මේ එක. මේක තමයි මේ ලෙක්චර් එක තියෙන්නේ තාම ඉතින් ඇරලා නැහැ ඒක. අපිට මේ ලෙක්චර් එක තියෙන තට්ටුව ඉතින් මේකේ මේ එක තැන් තියෙනවා ඉතින්. මෙතනින් පල්ලෙහා පේනවා ඉතින්. ලස්සනයි නේ. ඊට පස්සේ ඉතින් මේ විදිහට තමයි අපේ ලෙක්චර් එකේ lecture hall තට්ටුව තියෙනවා. පේන්නේ. ඔන්න අද ජනවාරි 1 වෙනිදා. ඉතින් මේ වීඩියෝ එක දානකොට නම් ජනවාරි 1 වෙනිදා පහුවෙලා තියෙයි. හැබැයි ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම මේ අවුරුද්ද කරන්න හිතන් ඉන්න හැම වැඩම සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ හොස්ටල් එක ගාවම බුදුමැදුරක් තියෙනවා. ඉතින් පළවෙනිම දවසේ වැඩ ටික පටන් ගන්න කලින් අපි හිතුවා බුදුන් වැඳලාම අපේ අවුරුද්ද පටන් ගන්න.
ඉතින් ජනවාරි 1 වෙනිදා රෑ. අපි ඉතින් කෑම ගෙනහල්ලා රෑට කන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් අදට වීඩියෝ එක අවසానයි. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.